හායි යාළුවනේ, ඔයාලට කොහොමද? මං අද ඔයාලව කරගෙන යනවා කොරියාවේ තියෙන ලස්සන ෆෙස්ටිවල් එකක් බලන්න. අපි මෙතනට යද්දී මියුසිකල් එක පටන් අරන් තමයි තිබ්බේ. කොරියන් ජාතිකයන්ගේ මියුසික් ගැන සින්දු ගැන ලොකුවට අයිඩියා එකක් මට නැති වුණත් එයාලා එක විඳින විදිහ දකිද්දි මාටම හැඟීමක් හිතට දැනෙන්නේ. මං කොරියාවට ආපු මුල්ම කාලේ හරිම ආසාවෙන් හිටියා කොරියන් පෙරහැරක් බලන්න. මේ අපි එතනම තිබ්බ පෙරහැරක්. ඒක බලන්න තමයි මේ ඇවිත් ඉන්නේ. මිනිස්සු පාර දෙපැත්තට වෙලා ගොඩාක් බලාගෙන ඉන්නවා පෙරහැර එනකම්. මේ බස් එක තමා මුලින්ම ආවේ. ඇතුලේ ඉන්නේ පොඩි ළමයි ගොඩක් කියන්නේ ඔක්කොමලා පොඩි ළමයි. බ්ලූ වින් මැෂින් වලින් බබල්ස් දාන ගමන් තමයි යන්නේ. එතන මාරම ලස්සනයි. මේ වීඩියෝ එකට වඩා හරිම ලස්සනයි එතන. ඉන් පස්සේ තමා ඩාන්සින් ටීම් ටික ආවේ. අපි පොඩි කාලෙදි බලපු කාටුන් වල චරිත මගේ ඇස් ඉස්සරහම ඉන්නවා වගේ මේ පෙරහැර බලද්දි මට දැනුනේ. මෙයාලගේ කොස්ටියුම්, මෙයාලගේ ඩාන්සින්, ඒ දේවල් බලද්දි මට හිතෙනවා කොරියානුවන්ටම ආවේනික දේවල් වෙන්නේ නැති කියලා. මොකද අපේ රටේ ගනිපුවම පෙරහැරවල තියෙන සාම්ප්‍රදායික නර්තන ඒ වගේ දේවල්නේ. මෙහෙම දකිද්දි මට ඒක ලොකු වෙනසක්. මේ ඩාන්සින් ටීම් එකේ නම උනේ එනවුන්ස් කරේ නම් ලොතේවර් ඩාන්සින් ටීම් එක කියලා. සුරංගනාලෝකෙන් සුරංගනාවියෝ ටිකක් ඇවිල්ලා මගේ ඉස්සරහ ඩාන්ස් කරනවා වගේ තමයි මට ඒ වෙලාවේ දැනුනේ. මට කියන්න තේරෙන්නේ නැති තරම් හරිම ලස්සනයි එයාලා දකිද්දි. මේ වීඩියෝ එකකින් මෙහෙම දකිනවා වගේ නෙමෙයි. ඇත්තට මෙතන ළඟ ඉඳගෙන බලද්දි පුදුම තරම් ලස්සනයි. මට මේක දකිද්දී නම් ලංකාවේ පෙරහැර මතක් වුණා. අපේ ලංකාවෙත් තියෙනවනේ මේ විදිහම. පෙරහැර බලන්න පාර දෙපැත්තේ ඉන්න අය ගොඩාක් කෑ ගහනවා. පෙරහැරේ යන අයව අල්ලන්න යනවා. මාරම චියර් එකක් දෙන්නේ යාලා. ලංකාවේ පෙරහැරේ මහ බබා සමාඩයි, කොරියාවේ පෙරහැරේ මහ බබා. මේ ඉන්නේ එයා තමයි. ඔය මහ බබාට ඉස්සරහින් ඩාන්සින් ටීම් එකක් තියෙනවා. යාළගේ ඇක්ට් එකක් තමයි යන්නේ. ඒකත් මාරම ලස්සනයි. මගේ හිත ගොඩාක් ඇදිලා ගියේ ඒ ඇක්ට් එකේ එන්ඩ් එකට. ඔය තියෙන්නේ මම මේක දැකලා තියෙනවා මීට කලින්. ඒත් ලයිව් මෙහෙම දකිද්දි ඒක මාරම ලස්සනක් තිබ්බේ. අපි මෙතනම චුට්ටක් ඉස්සරහට යනවා. DJ ෂෝ එකක් තියෙනවා. DJ ෂෝ එකත් ෆෙස්ටිවල් එකේම තවත් ඉවෙන්ට් එකක්. එක පළාත් වලින් DJ කරන 4 දෙනෙක් ඇවිත් හිටියා. එයාලා තමයි මේ ෆෙස්ටිවල් එකේ DJ ෂෝ එක සම්පූර්ණයෙන්ම හැන්ඩල් කරේ. මේකට ගොඩක් පොඩි අය, කියන්නේ තරුණ අය, ගොඩක් වයස අය, කියන්නේ වයස් භේදයකින් තොරව ඇවිත් හිටියා. එයාලා හරිම ලස්සනට ලයිෆ් එක එන්ජොයි කරනවා. මං පැත්තකට වෙලා හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ඒක වෙනස්ම අත්දැකීමක්. ඔන්න ඔහොම
තමයි ඉතින් මේ ෆෙස්ටිවල් එකේ එන්ඩ් එක උනේ. මල්වැඩි වලට කොරියාවේ විශේෂ තැනක් දෙනවා. මේ වගේ ෆෙස්ටිවල් වල එක අනිවාර්ය අංගයක් වෙනවා. මමත් ගොඩක් ආසාවෙන් තමා හිටියේ මල්වැඩි බලන්න. ඔයාලත් මේ වගේ කොරියාවේ ලස්සන විඳින්න ආසයි නම් ඒ අත්දැකීම් විඳගන්න අපිත් එක්ක එකතු වෙන්න. මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම comment කරන්නත් අමතක කරන්න එපා. ඉස්සරහට තව වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්නම් bye. Thank you so much මගේ වීඩියෝ එක බලුවට.